එපා වුණා රෑ 12ට හුල්මනකට මාව අසු වුණා මම උත්සවයකට ගියා සින්දු කියන්න මට ආපසු යන්න ලැබුණා ජාමේ 12ට මම බැහැලා පාරට හැරුණා කනස්ත දෙසට මගේ ගිටාර එක අතට අරගෙන යන්න යනකොට ශබ්දයක් ඇසිලා මං ආපසු බලන එකලට කළු බල්ලෙක් ඇඟට පැන්නනේ පුරාගෙන මට මම හැරිලා පස්සට ආපසු දුවන එකලට කළු මිනිහෙක් උසට හිටියනේ පාරේ හරහට මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා රෑ 12ට හුල්මනකට මාව අසු වුණා කෙනෙක් දුර සිට එනවා පෙනුනා මේ මාට මම කිව්වා එතනට මේ විස්තරය කියන්න මම ළඟට ගිය විට ආශුර කුමරිය ලෙසට කිව්වා මේ මාට බය නොවලු එයාට ඔය ගිටාර ගහන්න ලක්ෂණ සින්දු කියන්න මට ආසයි නටන්න කියලා කිව්වා මේ මාට මම ගිටාර ගහනවා ලක්ෂණ සින්දු කියනවා තාලෙට එයක් නටනවා මට දුකක් හිතෙනවා මම කිව්වා එයාට හොඳ නැහැ පාරේ නටන්න අපි යමුකෝ එහාට කියා මිනි කනත්තට මම ගිටාර ගහනවා ලක්ෂණ බයිලා කියනවා මට මෙහෙම පේනවා පළමිනි නැගිටලා එනවා මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා රෑ 12ට හුල්මනකට මාව අසු වුණා ගෙදරට අපි අම්මා ඔයාට ආදරේ වේවි හරියට මම මෙහෙම කිව්වම එයා පැන්න අහසට ඌ කියාගෙන නැවතත් කන්න පොළවට එයා රවනවා මේ මට මම ගැහෙනවා බයට ඇඟ දත් දෙකක් දිගයි ඇස් දෙක කිනි ගොඩක් වගේ මම පැන්න අහකට ගිටාර එක ගත්ත දෑදට දුන්න ඔළුවට ගිටාර එකේ කෑලි හැලෙන්න කරුවෝ නැගිටලා මට වතුර පොවාලා ගැස්සුවා ගෙදර ගෙනිහිලා මේ විස්තරේ අහලා අපේ අම්මා බය වෙලා මට බලියක් කරලා ගත්ත මාව බේරලා මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා